මේ ගෙදර යන ගමන් ඉන්නේ බලන්න මේ පාරේ කොහොමද මිනිස්සු වාහන එලවන්නේ කියලා. එහෙම හදිසියක් නැහැ, වාහන හෝන් ගහන්නේ නැහැ. කේක වෙට්ටු දාලා යන්නේ. ඉතින් මේ ගොඩක් ලේසි ඇත්තටම වාහන එලවන්න. මේවා ඉතින් මිනිස්සුන්ගේ හැදියාවෙන්ම එන දේවල්. නවසීලන්තේ ඉතින් මාර ලේසි වාහනයක් එහෙම එලවන්න. මොකද හදිස්සියක් නැහැ මිනිස්සුන්ට ලංකාවේ වගේ. ලංකාවේ නම් හෝන් ගහනවා, හෝන් එක උඩ නැගලානේ ඉන්න එක බහුතරය. නමුත් නවසීලන්තේ මම ආව දවස් ඉඳන් දැක්ක දෙයක් තමයි රටත් කාම්. මිනිස්සු මාර හික්මීමකින් තමයි වාහන එලවන්නේ. හෝන් එකක් නම් කොහොමත් ඇහෙන්නෙම නෑ. කොච්චර ට්‍රැෆික් තිබ්බත් හෝන් එකක් නම් ඇහෙන්නෙම නෑ. බැරිම තැන තමයි මිනිස්සෙක් හෝන් එකක් එහෙම ගහන්නේ. මිනිස්සුන්ගේ තරම් මේ මොකක්ද හැදිලා තියන්නේ යාලගේ මැනස්. ඒ වගේම මිනිස්සු එකිනෙකාට ගොඩක් රෙස්පෙක්ට් කරනවා. එතකොට පාරේ තියෙනවා බස් වලට වෙනම ලේන් තියෙනවා. අනික් වාහන යන වෙනම ලේන් එකක් තියෙනවා. වාහනේ අපි කියමු ප්‍රයිවට් කාර් එකක් නම් ඒකේ 3 දෙනෙක් විතර යනවා නම් එයාලට වෙනම ලේන් එකක් තියෙනවා. ඒකින්ද මේ වාහන එලවන්න ලේසි. ඒ වගේම තමයි දඩත්. රූල්ස් කැඩුවොත් එහෙම දඩ තමයි ඉතින් ආය. දඩ එනවා ලොකුවටම. සාමාන්‍යයෙන් සතිය වේදමින් දඩයක් ගෙවුවා කියන්නේ ඉතින් හිර වෙලා තමයි ඉන්නේ. එකක් තමයි මේ විදියට හැදෙන්න එකක් රූල්ස්. අනික තමයි මිනිස්සුන්ගේ හැදියාව. මිනිස්සුන්ගේ හැදියාව නැත්තම් මොන රටක් වුණත් හදන්න බෑ. දැන් අපේ එකනේ වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ හැදියාව හැදෙන්න ඕනේ ඉස්සෙල්ලා රටක් හදන්න. ඒක අඩු ගානේ ඉස්සරහට ඉන්න ළමයින්ගෙන්වත් ඒක හැදෙන්න ඕන. නැත්තම් ඉතින් ලංකාව මොන ආණ්ඩුවාවට මෙහෙම වෙනස් කරන්න බෑ. මිනිස්සුන්ගේ හැදියාව වෙනස් වෙන්න ඕන. මිනිස්සුන්ගේ ඉවසීම වැඩි වෙන්න ඕන. ඒව නැතුව නිකන් සිස්ටම් ආවා වෙන පක්ෂ ආවා කියලා රට හදන්න බෑ. ඉස්සෙල්ලා මිනිස්සු හැදෙන්න ඕන. මේ වගේ රටකට ආපුවාම ඒක හොඳට තේරෙනවා.